අප රටේ බොහෝ ජනතාව තම ගෙවත්තේ තිබෙන පැරණි ඖෂධ ශාකයන් පවා හඳුනා නොගැනීම නිසා එම වටිනා ශාකයන් කාලයත් සමග අභාවට යමින් පැවතීම කනගාටුවට කරුණකි. එම අභාවට යමින් පවතිනා වූ හා අපගේ මව්බිමටම ආවේනික වූ දේශීය ඖෂධ වර්ග දේශීය දුර්ලභ ඖෂධ ශාකයන් පිළිබඳව ඔබව දැනුවත් කිරීමේ අදිටනින් අද මම ඔබ වෙත ගෙන එන්නේ අපගේ හෙළ දේශීය වෛද්‍ය ක්‍රමයට නැතුවම බැරි දේශීය ඖෂධ ශාක අතරින් ඉතාමත් වටිනා ඖෂධ ශාකයක් වන නික නැමැති ඖෂධ ශාකය පිළිබඳවයි. ආයුර්වේද වෙදකමේ බහුලවම භාවිතා කරනු ලබන ශාකයක් ලෙස නික ශාකය හැඳින්වෙනවා. නික ශාකය සංස්කෘත භාෂාවෙන් හැඳින්වෙන ප්‍රධාන ශාක දෙකක් ලෙස නිර්ගොණ්ඩි සින්දුආ බුතකේශි යන නමින්ද හඳුන්වනු ලබන මෙම ශාකය ප්‍රභේද දෙකක් ලෙස කළු නික හා සුදු නික ලෙස ශ්වේත නිර්ගොණ්ඩි නීල නිර්ගොණ්ඩි වශයෙන් හැඳින්වෙනවා. ඔබ මේ දකින කළු නික මේ නික ශාකය කළු නික කියන ශාක ප්‍රභේදයට තමයි අයිති වෙන්නේ. මෙම නික ශාකය රස ගත්තොත් තිත රස, කටු රස, කසාය රස ලෙසත් උක්ත වීර්යයෙන් යුක්ත ශාකයක් ලෙසත් මෙම ශාකය හැඳින්වෙනවා. එසේ හෙයින් මෙම ශාකය සෙම් රෝග, වාත රෝග, සමී රෝග සඳහාද යොදා ගනු ලබනවා. සෙම් රෝග ඇති විට හටගන්නා සම කැසීමේ රෝග සඳහා මෙම ශාකය තැඹූ ජලයෙන් සේදීමෙන් රෝගය සුවපත් වනවා. අක්ෂි රෝග සඳහාත් මෙයින් සකස් කරගන්නා තෙල් බහුලව භාවිතා කරනවා. ඒ වගේම තමයි තුවාල පිරිසිදු කිරීම සඳහාද කෙස් වර්ධනය කිරීමේ මහඟු හැකියාවක්ද මෙම ශාකයේ අන්තර්ගතව තියෙනවා. එසේම ස්නායු රෝග සඳහා විශේෂයෙන්ම නික ශාකය භාවිතා කරනවා. සියලු වේදනා සමනය කරන ගුණයෙන් යුක්ත නික ශාකය ස්නායු සම්බන්ධ රෝග සඳහා ඉදිමුම අඩු කිරීමේ බලයකින්ද යුක්තයි. මෙම නික ශාකය භාවිතා කරමින් සකස් කරගන්නා වූ ප්‍රධාන ඖෂධ තෙලක් ලෙස නිර්ගොණ්ඩි ආදී තෛලය හඳුන්වනු ලබනවා. සෙම් රෝග, සමී රෝග, අක්ෂි රෝග විශේෂයෙන් හිස කෙස් සඳහා යෝග්‍යයි. මෙම ඖෂධ තෛලය නළල බර ගතිය, හිස බර ගතිය, නාසය දෙපස සිරවීම එවැනි අපහසුතා සිදුවන අවස්ථාවන් වලදී නික කොළ තම්බා එම හුමාලෙන් මුහුණ ස්ටීම් කිරීමට හැකි අතර ඊට අමතරව නික කොළ, රතු ලූණු, උඳු පියලී, සියඹලා කොළ, අමු කහ ස්වල්පයක් හා සියල්ල කොටා පොට්ටනයක් බැඳ වණ්ඩුවේ තම්බා තෙල් ගෑමෙන් විනාඩි 10කට පමණ පසුව එම පොට්ටනියගෙන මද රස්නෙන් ඇස වටා තැවීම සිදු කරනවා. එසේම අක්ෂි රෝග සඳහා මෙම නික ශාකයෙන් සිඳගත් තෙල් බහුලව භාවිතා කරන ලබන අතර අක්ෂි පෙනීමේ ශක්තියද වැඩි දියුණු වෙනවා. මෙම කොළ මලවා මද රස්නෙන්ම වේදනා සහිත සන්ධිවල බැඳීමෙන් එම වේදනා සමනය කිරීමට හැකියාවක් මෙම නික ශාකයෙන් සතුව පවතිනවා. ඒ වගේම තමයි දත් මුල් කියවීම, මුඛ දුර්ගන්ධය සඳහා නික කොළ හා ගොරකා තම්බන ලද ජලයෙන් කට සේදීමෙන් විශාල සුවයක් ලැබෙනවා. ඒ වගේම තමයි කොන්දෙහි කශේරුකා වලින් පිටවන ස්නායු තෙරපීමට භාජනය වීමෙන් සිදුවන අතුරු රෝග වශයෙන් පාදවල ඇතිවන හිරිගතිය, ඒ හේතුවෙන් ඇවිදීමේ අපහසුතා ඇතිවන රෝගීන්ගේ ඖෂධ සඳහා නිතර භාවිතා වන ශාකයක් ලෙස නික ශාකය හඳුන්වා දිය හැකියි. එම නික කොළ කලන් 6යි, සේපාලිකා කොළ කලන් 6යි ගෙන තම්බා පතාට එකට සිඳවා උදේ සවස පානය කිරීමෙන් දිව්‍යමය සුවයක් රෝගීන්ට ලැබෙනවා. ඒ වගේම තමයි අපගේ හෙළ දිවයිනටම
උරුමකම් කියන අපටම ආවේනික වූ අපගේම ඖෂධීය ශාකයන් හඳුනා ගනිමින් එය ඉදිරි මතු දරු පරපුර වෙනුවෙන් රැක ගැනීම සිදු කළ යුතුම වන්නේය. එහෙයින් දේශීය ඖෂධ පැළෑටි එක් නිවසක යම් ප්‍රමාණයක් සිටවා ගැනීමට හැකි නම් එදිනෙදා තම ශරීරයට පැමිණෙන්නා වූ සියලු වෛරස් හා විවිධ වූ රෝග පීඩා අපටද නොදැනී අපගේ ශරීරය ආක්‍රමණය කිරීමට පැමිණෙන සියලු වෛරස් කාරකයන් අපගේ ශරීරයට පැමිණීමට ඉඩ නොදී අපව ආදිට රැක බලා ගනිමින් ආරක්ෂා කරගන්නවා නම් නොඅනුමානයි.